2025 ඉන්දිය ප්‍රීමියර් ලීග් තරඟාවලියේ ඊයේ පැවති තරගෙන් සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම පරාජය කරමින් කඩලු 5ක සුපිරි ජයක් වාර්තා කිරීමට ලක්නෝ සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමත් වුණා. මෙවර IPL තරඟාවලියේ 7 වෙනි තරඟයේ ලෙස හයිදරාබාදී රජීව් ගාන්ධි පිටියේ පැවති තරඟයේ කාසිය වාසිය දිනු ලක්නෝ සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ නායක රිෂබ් පන්ත් පළමුව පන්දුවට පහර දීමට හයිදරාබාද් කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව ඔවුන් නියමිත පන්දුවර 20 අවසානයේදී කල්ලු 9ක් දැවි ලකුණු 190ක් රැස් කරගත්තා. අනිකෙත් වර්මා ලකුණු 36ක් රැස් කරේ පන්දු 13කදී. ඔහුගේ ඉනිම 6 පාරවල් 5කින් වර්ණවත් වුණා. පන්දු එීමේදී සාදුල් තාකර් ලකුණු 34කට කල්ලු 4ක් බෙදහෙළුවා. පිළිතුරු ඉනිම ඇරඹු ලක්නෝ සුපර් ජයන්ට්ස් කණ්ඩායම පන්දුවර 16 පන්දු එකක් අවසානයේ කල්ලු 5ක් පමණක් දැවි ජයග්‍රාහී ඉලක්කය සම්පූර්ණ කළා. ලක්නෝ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යමින් ඉතා වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ නිකලස් පූරන් පන්දු 26කදී 4 පාර 6ක් හා 6 පාර 6ක් සමගින් ලකුණු 70ක් රැස් කර ගන්නට සමත් වුණා. මිචෙල් මාස් ලකුණු 52ක් රැස් කරේ පන්දු 31කදී. ඔහුගේ ඉනිමට 4 පාර 7ක් හා 6 පාර 2ක් ඇතුළත් වුණා. පන්දු එීමේදී පැට් කමින්ස් ලකුණු 29කට කල්ලු 2ක් බෙදහෙළුවා. මේ ජයත් සමග IPL ප්‍රසාද ලකුණු සටහනේ දෙවනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ලක්නෝ සුපර් ජයන්ට්ස් කණ්ඩායමට හැකි වුණා. සන්රයිසර්ස් කණ්ඩායම හා ලක්නෝ කණ්ඩායම අතර ඊයේ පැවති තරගයේ කලාතුරකින් දක්නට ලැබෙන ඉතා විශේෂ සිදුවීමක් දකින්නට ලැබුණා. ඒ සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ට්‍රැවිස් හෙඩ්ගේ දැවී යෑමයි. විශිෂ්ට පන්දුවක් යොමු කරමින් සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ට්‍රැවිස් හෙඩ්ගේ කඩුල දවා ගැනීමට ලක්නෝ සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ වේගවන්ත වෙන ක්‍රීඩක ප්‍රින්ස් යාදෙව් සමත් වුණා. ප්‍රින්ස්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් හෙඩ් දැවී යන විට ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 47ක්. පන්දු 28කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට 6 පාර 3ක් හා 4 පාර 5ක් ඇතුළත් වුණා.